අයිබෝවන් උතුම් ජයශ්‍රී මහාමුදුරන්ගේ පිහිට ආරක්ෂාව ධෛර්ය ශක්තිය නිරන්තරයෙන්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. ඉතින් කොතනින් පටන් අරගෙන කොතනින් ඉවර කරන්නද කියලා හිතෙන්නේ නැහැ. මේ දවස් ටිකේ වීඩියෝ එකක්වත් කරේ නැහැ. නමුත් වෙන දේවල් බලාගෙන හිටියා. බලාගෙන ඉඳලා අසනීප තත්ත්වෙත් එක්ක බලාගෙන ඉන්න බැරිම තැන තමයි මේ කතා කරන්න ආවේ. ඉතින් අපේ ලංකාවේ ඉන්න සමහරටයි මෙන්න මේ වීඩියෝ එක අහගන්නකෝ. බේල් 227ද කොහෙද කියන අපේ අසරණුන ජනතාවට දවස් ගණනාවක ඉඳලා සේවය කරපු ඒ ආදරණීය රටවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර අප අතරින් අපවත් වූ වීරෝදාර රණවිරුවට උතුම් වූ නිර්වාණ භාවය අත්වේවා, නිවනින් මඟ පෑදේවා කියලා, නිවනට යන්න මඟ පෑදේවා කියලා ඉතින් ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්කම මම ඒ වීඩියෝ එකෙන් ඒ වැඩින් පටන් ගන්නවා. ඉතින් මම මේ වීඩියෝ එක බලද්දී ඒ රණවිරුවා හෙලිකොප්ටරේ අරගෙන සෑහෙන වෙලා එක තැන ඉන්නවා. තවත් කෙනෙක්ගේ ජීවිතයක් අනතුරේ දාන්න නැතුව ඒ හෙලිකොප්ටරේ බාන්න. එතකොට තොපේ ඔය කෙහෙම්මල් ෆෝන් අරගෙන තොපි ඔය views හදාගන්න හදන හැදිල්ල නතර කරපියව්, මොලෙන් හිටපියව් ඒ මනුස්සයා එතන එක තැන කැරකෙනකොට ඒ මොකටද කැරකුණේ කියලා තොපි හිටපියව්. තොපි මැරි ඉපදෙන්න ඕනේ ඒ මනුස්සයාට වෙච්ච අපරාධෙට. ඔය ෆෝන් එක අරගෙන වැටුණා, බෑවා, වතුරට බෑවා කියලා ඉවර වෙලා දොඩවන තොපිට මොකද්ද වෙන්න ඕනේ? හදවතින් මැරි ඉපදෙන්න ඕනේ. තොපි ලාංකිකයෝ නම් හදවතින් මැරි ඉපදෙන්න ඕනේ. දන්නවද? මොකද ඒ ආදරණීය රණවිරුවා හැමදාම මම කියන්නේ උතුම් ජයශ්‍රී මහාමුදුරන්ගේ පිහිට ආරක්ෂාව ධෛර්ය ශක්තිය නිරන්තරයෙන්ම ලැබෙන්න ඕනේ මගේ ආදරණීය රටවිරුවන්ට හා රණවිරුවන්ට. මගේ හදවතේ කවදාවත් රණවිරුවෙකුට දීපු තැන කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ. මොකද ඔවුන් මම දකින්නේ මෙලවට බිහි වෙච්ච ආදරණීය වීරෝදාර අම්මලාගේ ආදරණීය විරුවෝ වශයෙන්. ඉතින් උන්ට දීපු තැන මම කවදාවත් කිසිම කෙනෙකුට දෙන්නේ නැහැ. ඉතින් තොපි කරපු මේ මෝඩ වැඩේ දැකපියව්, බලපියව්. බලලා මින් ඉදිරියටවත් ඒක නොෙන්න තොපි වග බලා ගන්නියව්. තොපිට views හදා ගන්නියව්. තොපේ page වල reach එක හදා ගන්නියව්. කමක් නැහැ. ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි තවත් කෙනෙක්ගේ ජීවිතයක් ගැන ලස්සනට හිතපියව්. ඒ මනුස්සයා ජීවත් වෙන්න ඕනේ. ඒ මනුස්සයා ඒ රස්සාවට වැඩිය කැපකිරීමක් කරා ලක්ෂ ගාණක් ජීවිත බේරගන්න. ඒ ජීවිත බේරගන්නවත් එක්කම ඒ මනුස්සයාගේ දරුවෝ ගැන හිතුවේ නැහැ, දෙමව්පියෝ ගැන හිතුවේ නැහැ, පවුල ගැන හිතුවේ නැහැ. එච්චර කැපවීමක් කරපු ඒ මනුස්සයාට අවසානයේ තොපි දීපු ඉරණම ඒකද? තොපි දීපු ඉරණම ඒකද? පව් යකෝ ටිකක් හිතපියව. තොපේ ඔය ෆෝන් උස්සකට වීඩියෝ කරන්න ගිහිල්ලා තොපිත් ඔය නායෑම් වලට පල්ලෙහාට යයි. තොපේ ඔය වීඩියෝ කෙරිල්ල නතර කරපියව. තොපි හිතපියව අනිත් එකා ගැන. ඇත්තටම සමා වෙන්න. තොපි කියලා කතා කරනවට මොකද හරිම වේදනාවයි, හරිම හැඟීම් බරයි. මේක කතා නොකරම ඉන්නම බැරි කාරණාවක් හින්දා තමයි මම මේ කතා කරන්නේ. කතා නොකර ඉන්න කියලා හැදුවා. කතා කරන්නම බෑ. කතා නොකර ඉන්නම බෑ. ඒ හින්දා තමයි මම මේ කතා කරන්නේ. අනේ ඉතින් ආදරණීය විපතටපත් අපේ ජනතාවගෙන් ඉල්ලන එකම දේ තමයි ඔයාලගේ ජීවිත ආරක්ෂා කරන්න එන අපේ දෙවිවරුන්ගෙත් ජීවිත ආරක්ෂා වෙන විදිහට වැඩ කටයුතු කරන්න. ඔවුන්ගේ ජීවිතයත් ඔබට වටින්නේ නැතුව ඇති. නමුත් ඔහුගේ පවුලට ඔහුගේ ජීවිතය වටිනවා.
ඒක අමතක කරන්න එපා. ඔබට ඔබේ ජීවිතය වටිනවා හා සමානම ඔවුන්ටත් ඔවුන්ගේ දෙමෝපියන්ටත් ඔවුන්ගේ ජීවිත වටිනවා. ඒක අමතක නොකර ජීවත් වෙන්න. ඉතින් තව දෙයක් මේත් එක්කම මං කියන්න කැමතියි. මොකක්ද දන්නවද? කළු කඩකාරයෝ ඉන්නව නේද? අපේ කළු කඩකාරයෝ උන්ට මම වෙනමම වීඩියෝ එක ගේන්නම්. තොපි මිනිස්සයෝද? තොපි මිනිස්සයෝද? තොපිට මනුස්සකමක් තියෙනවද? මම මේ වීඩියෝ එකෙන් එච්චරක් අහන්නම්. වෙසක් පොයේ දවසට පාරේ තියාගෙන දාන්සල් දෙනවා. පොසොන් පොයේ දවසට පාරේ තියාගෙන දාන්සල් දෙනවා. නැති බැරි මිනිසුන්ටද? මොකක්ද ඒ දන්සල? මේ අවස්ථාවේ නැති දන්සල, මේ අවස්ථාවේ නැති පින්කම් වෙසක් පොයටත් එපා. පොසොන් පොයටත් එපා. උඹලා පොයට විතරද පින් කරන්නේ? උඹලට පොය විතරද පින් දහම් කරන දවස? දැනුත් පින් කරපල්ලකෝ. තොපේ බඩු ටික ගිනි ගණන් වලට විකුණන්න නැතුව දීපියවකෝ ටිකක් උඹලගේ මුදල තියාගෙන බඩු ටික දීපල්ලා. අපි කියන්නේ උඹලට පාඩු විඳලා දෙන්න මේ උඹලගේ අතේ තියෙන සල්ලි වලින් දීපල්ලා කියලා නෑ. තමන් ගත්ත මුදලක් තියෙනවනේ. සාමාන්‍ය උඹලා හිතපල්ලාකෝ වතුර වීදුරුවක් ගත්තේ, වතුර බෝතලයක් ගත්තේ රුපියල් 10කට කියලා. ඒ රුපියල් 10ට වතුර බෝතලේ දීපල්ලා. හෙන ගහන්නේ. හෙන ගහන්නේ. උඹලට වැඩි වැඩියෙන් ලැබෙයි බම් මේ අවස්ථාවේ දෙන දේ, මේ අවස්ථාවේ කරන දේ. ඒක තමයි ಜಾති පින්කම් කියන්නේ. ಜಾති දෙනවා කියන්නේ පොයේ දවසට දුන්න එක. පොය දවසට පන්සලට ගිහිල්ලා මේ සුදු ඇඳගෙන කරන දේ නෙමේ පින්කම. ඒක පින්කම් කියලා කවදාවත් හිතන්න එපා. දැන් දෙන දේ තමයි හරිම පින්කම. මොකද මේ මිනිස්සුන්ට අත්‍යවශ්‍යම මොහොත තමයි මේ. පොය දවසට මේ මිනිස්සු වන්දනාව යන්නේ. මේ මිනිස්සුන්ගේ අතේ සල්ලි තියාගෙන. එතකොට මේ මිනිස්සුන්ට උඹලා දන්සල් දුන්නේ නැත්නම් මේ මිනිස්සු හදාගෙන හරි කයි. හැබැයි මේ අවස්ථාවේ ඒ මිනිස්සුන්ගේ ගෙවල් වල වතුර පිරීලා, ඒ මිනිස්සුන්ට අඳින්න පළඳින්න නැහැ. ඒ මිනිස්සු අවතන් වෙලා හදවත පැලෙනවනම්, හදවත පැලෙන දේ පේනවනම් ඒක උඹලා දන්නේ නැතුව ඇති බං. මේක කුඩු වෙලා යන්න ඇති. ඇතුලේ කුඩු වෙනවා ඇති බං. කෑලි වලට දවස් ගාණක් නෙමෙයි බං. උන් අවුරුදු ගාණක් හම්බ කරපු ධනය, අවුරුදු ගාණක් ජීවත් වෙච්ච සහෝදර සහෝදරයෝ තමන්ගේ පවුල අර පස් කන්දකට, අර ජල කඳකට යට වෙලා යනකොට මුන්ගේ හදවත් කීරි ගැහිලා යනවනම් තොපේ හදවත් දෙකටවත් පළපියව්. මට මේ විදිහට කතා කරන්න වුණාට ඇත්තටම සමා වෙන්න. අවධානය යොමු කරලම අහලා පින් සිද්ධ වෙයි. හැදෙන්න යමක් දෙන්න පුළුවන් නම්, ගන්න පුළුවන් නම් ගනිilla. ජය වේවා.